ආදරණීය සෞද්ද ජනතාවනි, ගරු ප්‍රේක්ෂකයිනි, ඔබ සැමට උණුසුම් පිළිගැනීමක්. අද මම සූදානම් වෙන්නේ YouTube අවකාශයේ තොප්පිගල නිවුස් නමින් නව ගමනක් ආරම්භ කිරීමටයි. මේ අලුත් ගමන පටන් ගන්නේ ඩොලර් නෝට්ටු පසුපස හඹා යමින් වාණිජ අරමුණු ඉටු කරගන්නවා වෙනුවට රටටත් ජනතාවටත් අනාගත පරපුරටත් ආශිර්වාදයක් වන මාධ්‍යකරණයක් ගොඩනගා ගැනීමේ දැක්මකින්ය. අද ලෝකයේ පුරා මාධ්‍ය බොහෝ විට තොරතුරු විකෘති කරමින් අපගේ හදවත් අතරට වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව බෙදීම වපුරයි. ඒත් අපේ අරමුණ වෙනස්ය. තොප්පිගල නිවුස් කියන්නේ වෛරයෙන් තොර මනසකින් සත්‍යය කියන හඬකි. දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට සහයෝගය දීමකින් තොරව සත්‍යය පදනම් කරගත් ප්‍රවෘත්ති හා විශ්ලේෂණ ඔබ වෙත ගෙන එන්නට අපි කැපවෙමු. අප විශ්වාස කරන්නේ සත්‍යය දැනගන්නා ජනතාවක් රට ගොඩනගන ජනතාවක් බවයි. එබැවින් අපේ මෙහෙවර නම් සරලයි. නමුත් මහත් අභියෝගයන් සහිතයි. සොරකමට, වංචාවට, දූෂණයට එරෙහිව වේදයකින් තොරව හඬ නගා අපේ රටේ අනාගතය වෙනුවෙන් යුක්තිය සහ නීතිය ආරක්ෂා කිරීම තවත් අරමුණකි. අද සිට තොප්පිගල නිවුස් ඔබට සමීප කරන්නට බලාපොරොත්තු වනවා. දේශපාලන තීන්දුව తీරන, පෙරළීම්, හැලහැප්පීම් හා විශේෂ සිදුවීම් ඉතා නිවැරදිව තාත්වික අයුරින් හා නිසි විශ්ලේෂණයකින් අප බලාපොරොත්තු වෙනවා ඔබගේ අදහසුත් අපගේ අදහසුත් එක් කරගෙන ජනතාවගේ හඬක්, සත්‍ය පදනම් වූ සංවාදයක් නිර්මාණය කිරීමට. තවද අපට වෙන් වූ YouTube අවකාශය තුලින් ඔබේ හදවත් සැනසීමටත් අප බලාපොරොත්තු වෙමු. කවි, නිසදස් අන්තර්ගත, මනස සුවපත් කරන කතා, සත්‍ය හා සෞන්දර්ය එකට ගැලපෙන අන්තර්ගතයන් එකම YouTube අවකාශයකින් ඔබ වෙත ගෙන එන්නට අප සූදානම්. ආදරණීය සහෘදයනි, ඔබ මේ වනතෙක් තොප්පිගල නිවුස් සමග රැඳී සිටිනවා නම් ඔබ අපට අවශ්‍යම පුද්ගලයෙක්. සත්‍ය, විශ්වාසය සහ ගෞරවය තේරුම්ගත් අයෙක්. එබැවින් අප සමග ඉදිරියටත් රැඳී සිටින්න. සබ්ස්ක්‍රයිබ් බටනයට තට්ටු කරමින් ශ්‍රද්ධා සම්පන්න හා දැනුම පදනම් වූ මාධ්‍ය ගමනකට එක්වන්න. තොප්පිගල නිවුස් වෛරයෙන් තොර මනසටම වදින හීසරය. සත්‍ය දැනගන්නා ජනතාවක්, දැනුම පදනම් කරගත් අනාගතයක්. තොප්පිගල නිවුස් ඔබේ හඬ, ඔබේ විශ්වාසය, ඔබේ අනාගතය. හමු වෙමු තවත් දිනකින් අපගේ විශ්වාසදායී පළමු වන ප්‍රවෘත්ති විකාශනය සමගින්. ඔබ සැමට සුවබර දවසක්.